මේකේ මීන චුට්ටක් වැඩි. බොහොම සියුම් නූලෙන් කරලා තියෙන්නේ. මේ නූල මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ වගේ ගොඩාක් හීන නූල. මේක තමයි මේ ගෙත්තමේ අවසාන කොටස. මේ වගේ ගොඩාක් හීන නූලකින් කරලා තියෙන්නේ. ඉන්න මේකේ වර්ක් එක ගොඩාක් කාලයක් ගියා මේකට. කැමති කෙනෙක් ඉන්නවා නම් හොටෙල් වලට වගේ හැන්ඩ්ලූම් ගැන දන්න කට්ටිය දන්නවා. මේක කටුවෙන් ගොතලා තියෙන්නේ. ලොකු වර්ක් එකක්. ලොකු මේ ඩයිනින් ටේබල් එකකට දාන්න පුළුවන්. පුටු 8 ටේබල් එකක් කියලා කිව්වොත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. හරිම ලස්සනයි මේක. මට පෙන්නන්න විදියක් නෑ මේක තමයි පෙන්නන්න ඕන විදිය. කාට හරි මේ වගේ එකක් ඕන නම් මෙසේජ් එකක් දාන්න. මේක පීකොක් එක. මේ පීකොක් එකේ මේ වගේ පීකොක් කෑලි 6ක් එනවා. ඒක ලොකු ඩයිනින් ටේබල් එකකට දාන්න පුළුවන් එක. මේකේ මීන චුට්ටක් වැඩි. බොහොම සියුම් නූලෙන් කරලා තියෙන්නේ. මේ නූල මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ වගේ ගොඩාක් හීන නූල. මේක තමයි මේ ගෙත්තමේ අවසාන කොටස. මේ වගේ ගොඩාක් හීන නූලකින් කරලා තියෙන්නේ. ඉන්න මේකේ වර්ක් එක ගොඩාක් කාලයක් ගියා මේකට. කැමති කෙනෙක් ඉන්නවා නම් හොටෙල් වලට වගේ හැන්ඩ්ලූම් ගැන දන්න කට්ටිය දන්නවා. ඒක කටුවෙන් ගොතලා තියෙන්නේ. ලොකු වර්ක් එකක්. ලොකු මේ ඩයිනින් ටේබල් එකකට දාන්න පුළුවන්. පුටු 8 ටේබල් එකක් කියලා කිව්වොත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. හරිම ලස්සනයි මේක. මට පෙන්නන්න විදියක් නෑ මේක තමයි පෙන්නන්න ඕන විදිය. කාට හරි මේ වගේ එකක් ඕන නම් මෙසේජ් එකක් දාන්න. මේක පීකොක් එක. මේ පීකොක් එකේ මේ වගේ පීකොක් කෑලි 6ක් එනවා. ඒක ලොකු ඩයිනින් ටේබල් එකකට දාන්න පුළුවන් එක. මේකේ මීන චුට්ටක් වැඩි. බොහොම සියුම් නූලෙන් කරලා තියෙන්නේ. මේ නූල මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ වගේ ගොඩාක් හීන නූල. මේක තමයි මේ ගෙත්තමේ අවසාන කොටස. මේ වගේ ගොඩාක් හීන නූලකින් කරලා තියෙන්නේ. ඉන්න මේකේ වර්ක් එක ගොඩාක් කාලයක් ගියා මේකට. කැමති කෙනෙක් ඉන්නවා නම් හොටෙල් වලට වගේ හැන්ඩ්ලූම් ගැන දන්න කට්ටිය දන්නවා. මේක කටුවෙන් ගොතලා තියෙන්නේ. ලොකු වර්ක් එකක්. ලොකු මේ ඩයිනින් ටේබල් එකකට දාන්න පුළුවන්. පුටු 8 ටේබල් එකක් කියලා කිව්වොත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. හරිම ලස්සනයි මේක. මට පෙන්නන්න විදියක් නෑ මේක